හරි. සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔන්න අපි අද ඩිස්කස් කරන්න යන්නේ 2021 ඕලෙවල් පේපර් එකේ ඇවිල්ලා තියෙන පළවෙනි ප්‍රශ්න පත්‍රයේ පාර්ට් B වල පළවෙනි ප්‍රශ්නය. හරි. ඉතින් මේකත් භාග සම්බන්ධ ගැටලුවක් තමයි තියෙන්නේ. ඉතින් ඒත් එක්ක මේකේ B කොටසේ තියෙනවා ලස්සන මිනිස් දින ආශ්‍රිත ගැටලුවක්. ඉතින් අපි ඒකත් බලමු. ඔයාලට මේකෙන් සෑහෙන දැනුමක් ඔයාලට එකතු කරගන්න පුළුවන් වෙයි. හරි. මොකද්ද පළවෙනි ප්‍රශ්නේ කියන්නේ? පළවෙනි ප්‍රශ්නේ කියනවා එක්තරා ආයතනයක නිපද වූ විලවුණු වර්ගයක තොගයකින් පහෙන් දෙකක් වෙළඳ සැල් සඳහාද අටෙන් තුනක් අපනයනය සඳහාද වෙන් කෙරේ. වෙළඳ සැල් සඳහා සහ අපනයනය සඳහා වෙන් කරන ලද ප්‍රමාණය මුළු තොගයෙන් කොපමණ භාගයක්ද කියලා අහන්න. එහෙනම් සම්පූර්ණ තොගයෙන් පහෙන් දෙකක් වෙළඳ සැල් වලටයි 8න් 3ක් අපනයනය සඳහායි වෙන් කරනවා. එහෙනම් මේ දෙන්නගේ එකතුවෙන් මට එනව නේද සම්පූර්ණ තොගයෙන් කොච්චර ප්‍රමාණයක් වෙළඳ සැල් වලටයි අපනයනයටයි වෙන් කරාද කියන එක. හරි. එහෙනම් අපි මේ දෙන්නව එකතු කරමු. ඉතින් භාග දෙකක් එකතු කරන්න තියෙන්නේ. භාග දෙකක් එකතු කරාට අපි මුලින්ම මොකද්ද කරගන්න ඕනේ? අපි මුලින්ම මෙයාලට පොදු හරයක් ගන්න ඕනේ. එහෙනම් පොදු හරය මොකද්ද ගන්නෙ? 5ද 8ද? 5 ගන්නත් බෑ 8 ගන්නත් බෑ. මොකද්ද ගන්නෙ? මෙයාට මට සිද්ධ වෙනවා මේ සංඛ්‍යා දෙකේම කුඩා පොදු ගුණාකාරය ගන්න. එහෙනම් කුඩා පොදු ගුණාකාරය ගන්නෙ කොහොමද? මම කරන්නේ ඔයා මතක ඇති කුඩා පොදු ගුණාකාරය ගන්න විදිහ. අපි කරනවා මෙහෙම 5යි 8යි මෙහෙම ලියාගෙන මෙයාලව තියෙන පුංචිම ප්‍රථමක සාධකයේ ඉඳන් බෙදාගෙන යනවා. එක්කෙනෙක් හරි බෙදෙන කුඩාම ප්‍රථමක සංඛ්‍යාවේ ඉඳන් බෙදාගෙන යනවා. හරි. එහෙනම් මොකද්ද තියෙන කුඩාම ප්‍රථමික සංඛ්‍යාව? දෙකෙන් බෙදෙනවද 8? 8 පහෙන් බෙදෙන්න පහ දෙකෙන් බෙදෙන්නේ නැති වුණාට 8 දෙකෙන් බෙදෙනවානේ. හරි. අපි බලමු. එහෙනම් ඕම පහ බෙදෙන්නේ නැහැ. 8 දෙකෙන් බෙදුනහම උත්තරේ 4යි. පහ බෙදෙන්නේ නැහැ. 4 බෙදෙනවා දෙකෙන්. එහෙනම් 4 දෙකෙන් බෙදුනහම උත්තරේ 2යි. ආයෙත් පහ බෙදෙන්නේ නැහැ දෙකෙන්. හැබැයි දෙක බෙදුනා. දෙක බෙදුනහම 1යි. පහ මෙතෙන්ට එනවා. එනවම් දැන් බලනවා ආයෙ පහ දෙකෙන් බෙදෙන්නේ නැහැ. පහ තුනෙන් බෙදෙන්නේ නැහැ. ඊළඟ තියෙන ප්‍රථමක සංඛ්‍යාව තමයි 3. තුනෙන් බෙදෙන්නේ නැහැ. ඊට පස්සේ තියෙන ප්‍රථමක සංඛ්‍යාව 4 කියන්නේ ප්‍රථමක සංඛ්‍යාවක් නෙමෙයි. පහ තියෙනවා. පහ පහෙන් බෙදෙනවානේ. පහ පහෙන් බෙදුනාම 1 කියලා එනවා. හරිද? මේ විදිහට 1 1 කියලා එනකම් බෙදාගෙන ගියාට පස්සේ අපි මෙන්න මෙතෙන්ට බෙදන්න පාවිච්චි කරපු ප්‍රථමක සංඛ්‍යා ටිකේ ගුණිතයෙන් මට හම් වෙනවා මෙයාගේ කුඩා පොදු ගුණාකාරය. හරිද? එහෙනම් 2 වරක් 2 4යි 4 වරක් 2 8යි 8 වරක් 5 40 කියලා ගන්න පුළුවන් මෙයාගේ කුඩා පොදු ගුණාකාරය. ඉතින් මේ සංඛ්‍යා දෙක බලපුවාම ඔයාට ඕන මෙයාගේ පොදු හරය ගන්න පුළුවන්. මොකද පහ කියන්නේම ප්‍රථමක සංඛ්‍යාව. ඉතින් ප්‍රථමක සංඛ්‍යාවක් සහ තවත් සංඛ්‍යාවක පොදු හරය වෙන්නේ අනිවාර්යෙන් ඒ දෙන්නගේ ගුණිතයම තමයි. හරි. එහෙනම් මේ දෙන්නගේ ගුණිතයෙන්ම උනත් කෙලින්ම ඔයාට ගන්න පුළුවන් මෙයාගේ පොදු හරය. හරි. එහෙනම් පොදු හරය 40 කරගන්න නම් මම මේ භාගෙට මොකද්ද කරන්න ඕනේ? මෙයාගේ යට හරය කීයෙන් ගුණ කරන්න ඕනේද? 8ෙන් ගුණ කරන්න ඕනේ. ඉතින් භාග සංඛ්‍යාවක යටට දෙයක් කරනවා නම් ඒ දේම උඩටත් කරන්න ඕනේ. නැත්තම් එයා තුල්‍ය භාගයක් වෙන්නේ නැහනේ. එහෙනම් උඩයි යටයි දෙකම මම 8ෙන් ගුණ කරන්නේ. මෙතන මොකද කරන්නේ? 8 40 කරගන්න නම් මම මෙයා 5ෙන් ගුණ කරනවා. උඩටත් ඒ දේම කරනවා. එහෙනම් මෙතන උඩ එනවා 16යි. මෙතනින් එනවා 3 වරක් 5 15යි. එහෙනම් 16යි 15 එකතු කරපුවාම 31යි. 40න් 31යි කියලා එනවා. 40න් 31යි කියලා එනවා. මෙතන සම්පූර්ණ වෙළඳසැල් සහ අපනයන සඳහා වෙන් කරන ලද මුළු ප්‍රමාණය. හරි. හරි. ඊට පස්සේ ඊළඟට ආන්නේ මොකද්ද? ඊළඟට කියනවා ඉතිරි විලවුන් ප්‍රමාණයෙන් තුනෙන් එකක් එම ආයතනයේ විකිණීමට තබා ගැනීම. එසේ තබාගෙන විලවුන් ප්‍රමාණයේ වටිනාකම රුපියල් 6000ක් නම් මුළු විලවුන් තොගේ වටිනාකම කොපමණද කියලා. හරිද? දැන් කියන්නේ මොකද්ද? සම්පූර්ණ තොගයෙන් තුනෙන් එකක් නෙමෙයි. ඉතිරි විලවුන් ප්‍රමාණයෙන් තුනෙන් එකක් තමයි ආයතනයේ විකුණන්න තියාගන්න. එහෙම තියාගත්ත කොටස වටිනාකම රුපියල් 6000ක් කියලා කියනවා. එහෙමනම් මුළු විලවුන් තොගේ වටිනාකම කොච්චරද කියලා තමයි අපි අහන්නේ. හරි. අපි බලමු.
එහෙනම් අපි මුලින්ම අපිට සිද්ධ වෙනවා ඉතිරි විලවුන් ප්‍රමාණය හොයාගන්න. ඉතිරි විලවුන් ප්‍රමාණය කොච්චරක් වෙනවද? ඉතිරි විලවුන් ප්‍රමාණය වට ගන්න පුළුවන් මෙහෙම. හරිද? ඔන්න සම්පූර්ණ තොගයක් තිබ්බා. සම්පූර්ණ තොගෙන් 40න් 31ක් මම අපනයනයටයි වෙළඳසැල් වලට දාන්නයි පාවිච්චි කරා. හරිද? එහෙනම් මෙන්න මෙතන තියෙනවා. මෙතන තියෙනවා එකෙන් අඩු ගන්න තියෙන්නේ 40න් 31ක්. ඉතින් මට සිද්ධ වෙනවා ආයෙත් මෙයාට පොදු හරයක් ගන්න. ඉතින් මේ ඇත්තටම මෙයා භාගයන් නුනරට භාගයක් වගේ තමයි. හරිද? මොකද මෙයාගේ යට ඉන්නේ කවුද? මෙයාගේ යට ඉන්නවා එක හොර ගෙඩිය කවුද? එක. හරිද? එහෙනම් මෙයාට පොදු හරය ගන්න පුළුවන් මට 40 කියලා. පොදු හරය 40 ගන්න ඕන. මට සිද්ධ වෙනවා මෙයාව 40න් ගුණ කරන්න. හරිද? එහෙනම් මම මෙතන ගන්නවා 40 අඩු කිරීම 31 මට පුළුවන් 40න් 9ක් කියලා ගන්න ඉතිරි විලවුන් ප්‍රමාණය. ඉතින් මෙතනින් කොච්චරද අරගෙන තියෙන්නේ? 49 මේ 40න් 9න් 3න් එකක් තමයි අරගෙන තියෙන්නේ ආයතනයේ විකිණීමට. එහෙනම් මට ආයතනයේ විකුණ ගන්න තියාගත්ත ප්‍රමාණය මට ගන්න පුළුවන් මෙයාගේ 40න් 9න් 40න් 9න් තුනෙන් එකක් තමයි ආයතනයේ විකුණන්න තියාගන්නේ. ඉතින් අපිට හල් නයන් වෙනකොට පාවිච්චි කරන්න පුළුවන් කවුද? ගුණකිරීම පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් අපිට ලියන්න පුළුවන් 40න් 9න් තුනෙන් එකක්. 40න් 9 ගුණකිරීම තුනෙන් එකයි කියලා. හරි. මෙතන පුළුවන් අපිට තුනෙන් කපන්න. 3ට 3 ඒවා 1යි. 9ට 3 ඒවා 3යි. එහෙනම් 40න් 3ක කොටසක් මෙයාලා තියාගෙන තියෙනවා ආයතනයේ විකුණන්න. හරිද? එහෙනම් ඊට පස්සේ කියනවා මේ 40න් 3. මෙන්න මේ 40න් 3ක කොටස තමයි මේ 40න් 3ක කොටස තමයි අපිට කියලා තියෙන්නේ රුපියල් 6000ක් කියලා. හරිද? හරි එහෙනම් 40න් 3ක් කියන්නේ 6000 නම් මම හොයන්න ඕනේ කවුද? මේ මුළු තොගේ වටිනාකම. මුළු තොගේ කියන්නේ මේ බලන්නකො මේ 40න් 3 කියන්නේ මේ ආයතනයේ තියාගත්ත කොටස. ඉතින් අපිට හොයන්න ඕනේ 40න් 40 කියන්නේ කොච්චරක්ද කියලානේ. 40න් 40 කියන්නේ කොච්චරක්ද කියලා. ඒ කියන්නේ සම්පූර්ණ තොගය කියන්නේ කොච්චරක්ද කොච්චර වටිනාකමක් කියලා තමයි අපිට හොයන්න තියෙන්නේ. හරි. මම මොකද කරන්නේ? මම කරන්නේ මේ වගේ වැඩක්. මම කරනවා හරි මේ තියෙන්නේ 40න් කොටස් 3ක්. එහෙනම් මම දන්නවා නම් 40න් කොටස් 1ක්. 40න් කොටස් 1ක වටිනාකම මම හොයන්නේ කොහොමද? මට ඒක හොයන්න පුළුවන් මේ 6000 බෙදලා 3ෙන්. 4න් එකක් මේ 40ක් ගොඩවල් 40ක් තියෙනවා. ඒකෙන් එක ගොඩක වටිනාකම 6000 බෙදීම 3ක් කියලා මම දන්නවනම් ගොඩවල් 40ක වටිනාකම හොයන්න මම මොකද කරන්නේ? මම මෙයාව මේ 40න් 40ක වටිනාකම මට හොයන්න පුළුවන්. 6000 බෙදීම 3 ගුණ කරනවා 40න්. හරිද? ඉතින් මට මෙතනින් ගන්න පුළුවන් සම්පූර්ණ තොගයේ වටිනාකම කොච්චරක්ද කියලා. ඉතින් මට යාව හොයන්න පුළුවන් එහෙනම් සම්පූර්ණ තොගයේ වටිනාකම සම්පූර්ණ තොගයේ වටිනාකම කීයද? 6000 බෙදීම 3 ගුණ කිරීම 40. එහෙනම් 3ෙන් කපමු. 3ෙන් කපපුවාම මට 3ෙන් කපපුවාම මෙතන එනවා 6ට 2යි 2000 ගුණ කිරීම 40. එහෙනම් දෙවරක් 4 8යි බිංදු 4යි. එහෙනම් රුපියල් 80000ක් කියලා එනවා මේ සම්පූර්ණ තොගයේ වටිනාකම. හරි. එතකොට මේකේ තුන්වෙනි ඊළඟ කොටසේ ඇවිල්ලා තියෙන්නේ මිනිස් දින ආශ්‍රිත ගැටලුවක්. ඉතින් කියලා තියෙනවා මෙහෙම කතන්දරයක්. ඉහත විලෝම තොගේ නිබ්බතවීම සඳහා සේවකයින් 12 දිනකට දින 7ක් ගත වේ යැයි ඇස්තමේන්තු කර ඇත. හදිසි යනවමක් හේතුවෙන් මෙම තොගය මෙන් දෙගුණයක් දින 8කදී නිපදවා ගැනීමට අවශ්‍ය වේ නම් ඒ සඳහා මෙවැනිම සේවකයින් කී දෙනෙකු අමතරව යොදවන්න ඕනේද කියලා තමයි අහන්නේ. හරි. මෙහෙමනේ. එතකොට මං ගාව තියෙන මට විලවුන් තොගයන් නිපදවන්න තියෙනවා
එතකොට කලින් මම හදලා තියෙන විලවුන් තොගය හදන්න මට යම්කිසි වෙලාවක් තියෙනවා. ඉතින් තොගයක් යම්කිසි තොගේ යම්කිසි වැඩ ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඒ වැඩ ප්‍රමාණය කරන්න යන කාලය නියත කාලයක්. හරිද? ඉතින් අන්න ඒක තමයි අපි මනින්නේ මිනිස් දින ඇසුරේ. හරිද? එතකොට අපි දැන් වතුර ජලය වගේ දෙයක් මයින්න තියෙන මයින්ඩ මිලිලීටර් ලීටර වගේ යුනිට් පාවිච්චි කරනවානේ ඒ වගේ වැඩ ප්‍රමාණයක් මනින්න අපි පාවිච්චි කරන මිනුම තමයි මිනිස් දින කියන්නේ. හරිද? හරි. ඉතින් අපිට ඒක හොයන්න පුළුවන්. අපි දන්නවා මිනිසුන් ගණන දින ගණනෙන් ගුණ කරාට පස්සේ තමයි මිනිස් දින ගණන එන්නේ. හරිද? එහෙනම් අපි බලමු මෙතන තිබ්බ වැඩ ප්‍රමාණය කොච්චර වැඩ ප්‍රමාණයක්ද තිබිලා තියෙන්නේ කියලා. එහෙනම් මිනිස්සු 12 දෙනෙක් දවස් 7කදී කරන වැඩ ප්‍රමාණය තමයි ප්‍රමාණයක වැඩ ප්‍රමාණයක් තමයි මෙතන තිබිලා තියෙන්නේ. ඒ කියන්නේ 12 වරක් 7 කියන්නේ කීයද? 84ක්. මිනිස් දින 84ක වැඩක් තමයි තිබිලා කියන්නේ. ඒ කියන්නේ තනි මිනිහෙක් මේ වැඩේ කරොත් අන්න ඒ තනි මිනිහට යනවා දවස් 84ක්. හරිද? හැබැයි ඉතින් මේ දවස් 84 තනි මිනිහෙක්ටනේ යන්නේ. හරිද? එක මිනිහෙක් වැඩ කරොත් දවස් 84ක් යනවා. හැබැයි මිනිස්සු දෙන්නෙක් වැඩ කරොත් දවස් කීයක්ද යන්නේ? මේකෙන් භාගයක්. ඒ කියන්නේ දවස් 42කින් මේ වැඩ ඉවර කරන්න පුළුවන්. මිනිස්සු 4 දෙනෙක් වැඩ කරොත් මේක දවස් 21කින් ඉවර කරන්න පුළුවන් වෙයි. හරිද? හරි අපිට ඒක නෙමෙයි අහලා තියෙන්නේ. මම මේ ඔයාලට තේරෙන්න පොඩ්ඩක් කිව්වේ. ඒතර අපි මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ ළමයි මෙහෙම කතන්දරයක්. හරිද? මිනිස් දින 84ක වැඩක් තියෙනවා. ඒ වගේ දෙගුණයක වැඩක් කියනවලු. හරිද? ඒ වගේ දෙගුණයක තොගයක් නිපදවන්න තියෙනවලු. මේ වගේ දෙගුණයක තොගයක් නිපදවන්න තියෙනවා. අන්න ඒක. මේ වගේ දෙගුණයක් කියන්නේ එහෙනම් 84 වගේ දෙගුණයක් කියන්නේ කීයද? 84 වගේ දෙගුණයක් කියන්නේ 84 වතාවක් 2. ඒ කියන්නේ 168ක්. මිනිස් දින 168ක වැඩක් කරන්න තියෙනවා. මට කියනවා ඒක ඕනේ දවස් 8කින්. හරිද? දවස් 8කින් තමයි මේ වැඩේ ඉවර කරන්න ඕනේ. දවස් 8කින් ඉවර කරගන්න ඕනේ. ඒකට අවශ්‍ය මිනිසුන් ගණන මට හොයන්න කියන. ඉතින් මම මිනිස්සු ගණන ගන්නම් y විදිහට. එහෙනම් y ට උත්තරයක් හොයපුවම මට එනවා අවශ්‍ය මිනිසුන් ගණන. හරිද? හරි. එහෙනම් හරිම ලේසි. මෙතන y උක්ත කරන්න තියෙනවා. y උක්ත කරන්න නම් මම මොකද කරන්නේ? මම දෙපැත්තම 8ෙන් බෙදනවා. දෙපැත්තම 8ෙන් බෙදපුවාම මෙයාට කැපෙනවා. මෙතන 8ෙන් බෙදුවට පස්සේ මට එනවා y සමානයි 21ක් විදිහට. ඒ කියන්නේ මිනිස්සු 21 දෙනෙක් ඕනේ මේ වැඩේ දවස් 8කින් ඉවර කරගන්න. හරිද? අපෙන් ඒකද අහලා තියෙන්නේ? නෑ. අපෙන් අහලා තියෙන්නේ මෙවැනිම සේවකයින් කී දෙනෙකු අමතරව යෙදවිය යුතු වේද කියලා. හරිද? හරි. එහෙනම් මෙවැනිම සේවකෙන් අමතරව යොදවන්න ඕන කී දෙනෙක්ද කියලා අහන්න. එහෙනම් අපි ගාව ඉන්නවා සේවකයෝ 12 දෙනෙක්. අ, අමතරව යොදවන්න ඕනේ සේවක ගණන හොයන්න පුළුවන් මට මෙහෙම. අමතරව යෙදවිය යුතු සේවකයින් ගණන මට හොයන්න පුළුවන් 21න් අඩු කරනවා මං ගාව ඉන්න 12 දෙනා. එතකොට මෙතන එනවා 9 කියලා. ඒ කියන්නේ මට අමතරව යොදවන්න ඕනේ සේවකයන් ගණන තව අමතර 9 දෙනෙක් තමයි මට අලුතෙන් හොයාගන්න ඕන. ඉතින් මේ විදිහටයි මේ ගාන විසඳන්න තියෙන්නේ. බලන්නකෝ ඉතින් මෙතනදී මිනිස් දින 84ක් වුණානේ. මිනිස් දින 84යි මේ වැඩේ ඉවර කරන්න මේ වැඩේ ඊළඟ වැඩේ අලුත් වැඩේ ඒක දවස් මිනිස් දින 168ක වැඩක්. ඉතින් ඒක ඉවර කරන්න නම් දවස් 8කින් ඉවර කරන්න නම් මට සම්පූර්ණයෙන් මිනිස්සු 21 දෙනෙක් ඕනේ. එහෙනම් මට අමතරව ඕනේ අර 12 දෙනාට අමතරව තව අලුතෙන් 9 දෙනෙක් ඕනේ. හරිද? හරි. අපි බලමු එහෙනම් මේ ගානේ ලකුණු ලැබිලා තියෙන විදිහ. මෙතන සම්පූර්ණ තොගය සම්පූර්ණ වෙළඳ සැල් වලටයි අපනයනටයි පාවිච්චි කරපු තොගය මේක කියලා අඳුර ගන්නවට මෙන්න මේක කියන අඳුර ගන්නවට විතරක් එතන එක ලකුණක් හම් වෙනවා සහ ඒක සුළු කරලා
මේ අවසාන උත්තරේ හරියට ගන්නවට තව ලකුණක් හම්බ වෙනවා. ඒතකොට එතන ලකුණු දෙකක් හම්බ වෙනවා. ඊට පස්සේ මෙතනදී මේ මෙයා හොයනවට හරිද? ඊතර විලෝම ප්‍රමාණය හොයා ගන්නවට එක ලකුණක් හම්බ වෙනවා. කියන්නේ එකෙන් මේ මෙයා අඩු කරලා 49ක් තමයි ඉතුරු විලෝම ප්‍රමාණය කියලා හොයා ගන්නවට එක ලකුණක් හම්බ වෙනවා. ඊට පස්සේ මේ මෙතන සුළු කිරීම කරලා මේ මෙයා ගන්නවට තව ලකුණක් හම්බ වෙනවා. ආයතනයේ විකිණීමට තබාගත්ත භාගය හොයා ගන්නවට තව ලකුණක් හම්බ වෙනවා. ඊට පස්සේ මේ මෙතන ඒ ප්‍රමාණය 40න් 3ක් ඒ කියන්නේ අර ඉතුරු ප්‍රමාණය 6000 කියලා අඳුරගෙන අවසාන සුළු කිරීම කරනවට මේ මෙතන මේක හොයා ගන්නවට ඒ කියන්නේ ආයතනයේ විකුණන්න තබාගත්ත භාගයේ රුපියල් 6000ක් වටිනවා. එහෙනම් මුළු තොගේ කොච්චරක්ද කියලා හොයා ගන්නවට මේ මෙතෙන්ද එක ලකුණක් හම්බ වෙනවා සහ අවසාන උත්තරේ ගන්නවට වාට තව ලකුණක් හම්බ වෙනවා. ඉතින් මේ විදිහටයි මෙතන ලකුණු 4 බෙදලා ගිහිල්ලා තියෙන්නේ. ඊට පස්සේ මිනිස් දින ගැටලුවේදී එහෙනම් අපි මුලින්ම අර මිනිස්සු 12 දෙනෙක් දවස් 7ක් වැඩ කරලා අන්න එතනින් කොච්චර වැඩ ප්‍රමාණයක් කරනවද කියලා හොයා ගන්නවට එක ලකුණක් හම්බ වෙනවා. ඊට පස්සේ අලුත් වැඩ ප්‍රමාණය හොයා ගන්නවට අර වගේ දෙගුණයක් කියලා අඳුර ගන්නවට විතරක් තව ලකුණක් හම්බ වෙනවා. ඊට පස්සේ අවශ්‍ය සේවකයන් ගාණ හොයනවට මේක විසඳලා අවශ්‍ය සේවකයෝ ගාණ හොයනවට තව ලකුණක් හම්බ වෙනවා. ඊට අමතරව යොදවන්න ඕනේ සේවකයෝ ගාණ 9යි කියලා ලියනකොට ඔයාලට තව ලකුණක් හම්බ වෙනවා. ඉතින් මේ වගේ පොයින්ට් සමහර වෙලාවට ඔයාලට මිස් වෙන්න පුළුවන්. හරිද? මේ වගේ පොඩි දේවල් හරිද? ඉතින් 21 කියලා හොයලා ඔයා අන්තිමට ගෙදර එනවා. ගෙදර ඇවිල්ලා කියනවා ලකුණු නැහැ නේ කියලා. ඉතින් බලන්නකො මේක හරියට ගාන හරියට අවබෝධයෙන් කියවන්න. එහෙනම් ඒ වගේ අවබෝධයෙන් කියවුවොත් ඔයාලට මේ වගේ පොයින්ට්ස් මිස් වෙන්නේ නැතුව තියාගන්න පුළුවන්. ඉතින් ওই විදිහටයි ගාන ගිහිල්ලා තියෙන්නේ. හරි එහෙනම් ආයේ තව ගානක් එක්ක අපි ඊළඟ දවසේදී හම්බෙමු. එහෙනම් හැමෝටම ජය වේවා.